දැන් අපේ අම්මලා තාත්තලා කරපු හැමදේම මේ වෙනකොට මටත් කරන්න මගේ කෙස් ටික විතරනේ නැත්තේ. ආපහු පැවිදි වෙලා, ගෙදර ගිහිල්ලා, පාට ඇඳුම් ඇඳලා මටත් මේ පින්වතුන් කරන හැමදේම කර කර ඉන්න පුළුවන්. දොඩම් ගෙඩිය කන්න පුළුවන්. හැබැයි මේ දොඩම් කාලා මූණු ඇඹුල් වෙලා එහෙනම් මාත් එක කාලා බලන්න ඕනේද පැණි රහයිද ඇඹුල්ද කියලා. නෑ දොඩම් ගෙඩිය පැණි රහ නෑ ඒක ඇඹුල්. ආන් ඒ නිසා තමයි මේ මට ඉගෙන ගන්න පුළුවන්, විභාග පාස් කරන්න පුළුවන්, විශ්වවිද්‍යාලය යන්න පුළුවන්, විවාහ වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් හදන්න පුළුවන්, ලෝකෙ වටේ යන්න පුළුවන්. කන්න නැතුව, ඉන්න තැන් නැතුව, අම්මා තාත්තා නැතුව, කාත් කවුරුත් නැතුව සසර ගැන කලකිරිලා මං පැවිදි වුණේ නෑ. ඇයි කලකිරිලා පැවිදි වෙලා වැඩක් නෑ. කලකිරෙන දේවල් තමයි තියෙන්නේ. හැබැයි කලකිරීමෙන් අපි දන්න ඕනේ මොකක්ද? අවබෝධයක් අපි ගන්න. අවබෝධයෙන් පැවිදි වුණා නම් එයාට ගමනක් තියෙනවා. එහෙනම් තියෙන්න ඕනේ මොකක්ද? අවබෝධයක්. මොකක් ගැනද? මොකක් ගැනද? මේ ටික ගැන. දැන් මේ පින්වතුන් දන්නවද මං කවුද කියලා? මං නෙවෙයි. අපි කවුද කියලා දන්නවද මේ පින්වතුන්? කවුද අපි? කවුද? අපි හරි. අපි හැමෝම මිනිස්සු. මනු සතා. මනු සතෙක් වෙලා ඉපදුනේ ඇයි? පින් කරන්න කියන යතුසන්ද? මනුස්සෙක් වෙලා ඉපදුනේ පින් කරන්න කියන යතුසන්ද? නෑ? එහෙනම් නිවන් දකින්න කියන යතුසන්ද? හරි. ඔය දෙකටම නැති අයත් ඉන්නවනේ. ඉන්නකම් විතරනේ හැමදේම කාලා බීලා සතුටින් ඉන්න ඕනේ. හෙට මරුණා හිතට සැපයි අද ජොලි කරලා නේ. හෙට මරුණොත් ඔක්කොම හරිද? දැන් දුක් විඳිනවා කියලා කිව්වා නේද? දුක් විඳින්නද ජීවත් උනේ සැප විඳින්නද? තේරුම් ගන්න පුළුවන් දවසින්ද මේ වෙනකන් කරපු කියපු හැමදේම කරේ දුක් උරුම කරගන්නද සැප උරුම කරගන්නද? සැප ප්‍රශ්නයක් අහන්නද? සැප ලැබුණද? නෑ